මතක තබා ගත යුතු කාරණයක් දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි මේ මොහොතට සම්බන්ධ වුණු මොහමඩ් මාතා සහ අම්ජද් යන මාතුරුන් දෙපළට අපගේ ස්තුතිය සහ ප්‍රණාමය පිරිනමන අපහසු උඩ පන්දුව රිකාස් තරම ෂෝට් එක්ස්ට්‍රා හි පන්දු රකින්නේ රඳවා තිබුණා පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම දාබර ක්‍රඩාරෝඩි හිතවතුනි ප්‍රථම විකට්ටුව බිඳ වැටුණා දවිගේ කඩකියා චාරු ක්‍රීඩා පිටියේ නිවත් වානේ ටීම් ITS කණ්ඩායම ඉන්ඩෝ ක්‍රිකට් ක්‍රීඩාවේ සෑහෙන පෙරමුණේ පසුවන ඊයේ දිනේට පෙර දිනේ බේරුවලදී පැවැත්වුණු සුදර්ශන කුමාර ඉන්ඩෝ ක්‍රිකට් තරග මාලාවේ අනුශූලයන් මේ තින සිටින ටීම් ITS කණ්ඩායම දාබර ක්‍රීඩාවල හිතවතුනි නායක ක්‍රීඩකයා දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ प्रिंस नाक कणक्या दाबर कडालल हितवතුනි प्रिंस क्यू शनि गायकेක් මතගෙන නගිනවා प्रिंस උදය ප්‍රියන්ත යන ගායකයා පිංචා යන අනුවර්ථ නාමයේ ඉන්ඩෝ ක්‍රිකට් වල සිටින අති භයානකම ක්‍රීඩකයෙක් දාබර කඩාරෝඩි හිතවතුනි ද සූදානම් වන්නේ පන්දුව පිළි ගන්නට පිංචා මේ දකුණ තින් පිටාසුරණ කඩකයා විජය රත්න සංචුකාන් සූදානම් වන්නේ මේ වෙන්නපුව පුරවරේට නැකම් කියන කඩක් ආෆ් ස්ටම්පේට තරම පිටතින් පන්දුව කඩලු රකින්න දනුෂ්ක සම්පත් අතට ලකුණක් ලබා ගන්නට ඊට කඩ නෑ දාබර කඩාරෝඩි හිතවතුනි මන්ද පසුගිය මාසයේ සහ මේ මාසයේදී සුභාධර්මයේ සහ මිනිසුන් අතර සෑහෙන විරසක වීමක් අපට දක්ව ලැබුණා යුනයිටඩ් නාසිම් මාස්ටර් යන කණ්ඩායම් දෙකේ නායකතුමන් දෙපළ සම්බන්ධ වන කාසිය වාසිය රගා බලන්නට யுனைடெட் அணியின் நாசி மாஸ்டர் தலைவர் இங்கே வரவு நாளை சுழற்சிக்காக தீரனாத்மக பிரதம පන්දුවාරය අපරාදේශනය වර පාරක් කෙල්ල කරනවා අවුඩ පන්දුව සුරකිව රැක ගන්නවා මිලින ප්‍රියශාන් ලොං ඔෆ් සිට උඩ පන්දුව රැක ගන්නවා අපිට පිංචා දෙවන විකට්ටුව දැන් බිඳ වැටෙනවා දාබර කඩාරෝඩි හිතවතුනි තාමත් ලකුණු ලබා නැහැ දාබර කඩා සූදානම් තමන්ගේ සීමාවේ සිට සංජු ખાન සාර්ථක ප්‍රතිඵල ගෙනවී දෙන පන්දුවාරයක් ක්‍රියාත්මක කරන්නේ ලකුණක් ලබා ගන්නට ඉඩ කඩන මේ තරග අතීත තරගාවලි සියල්ලම ගමේ තරගාවලියක් තිබෙන විට ගමට ක්‍රීඩා කර තිබෙනවා මෙවර ගමේ අයගේ ඉල්ලීම පරිදි තමයි පානන්දර සුපර් ෆැෂන් සංචිතය තව කෙනෙකුගේ මතයට ගරු කරන්නට තරම් මිනිසුන් ලෙස නියතමානී වීම විශේෂත්වයක් ඒවා මිල මුදලට ගන්න පුළුවන් දේවල් නෙවෙයි Taman විසින්ම එවර අදෝරුවල පන්දු රකීම ප්‍රසන්න ධම්මික රකීවි කියා තිසර දේශාන් සිතුවා නිපන්දුවක් කරියට සටහන් තබන ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා දාබර කඩාරෝඩි හිතවතුනි මෙවන් දුර්වල පන්දු රකින්න ස්ථාන ක්‍රීඩකයන් දකින්න විට මට එකවරම මතකයට නැගෙන්නේ පානදුර සුපර් ෆැෂන් ඊටපු කටිසරම පන්දු රකින්න අවතහනම් සාගත පන්දු රකින්න ශමීර සඳරුවන්ව කිසිදාක අමතක කළ නොහැකි ක්‍රීඩකයෙක් දාබර කඩාරෝඩි හිතවතුනි ඔහුගේ පන්දු රකී අවස්ථා බොහොමයකදී ඔහුට පෞද්ගලිකම කියා තිබෙනවා මල්ලි ක්‍රිකට් ගැව්වට ගැටලුවක් නැහැ ජීවිතයේ තියෙන වටිනාකම වටහා ගත යුතු වග උසයන අවදානම් සාගත පන්දු රකින්නේ දාබර කඩාරෝඩි හිතවතුනි දසුදානම් වාඩේ හාමිට් අප විස්තර විචාරය කරන අන්තිම මේ දකුණ තින් පිටාසුරුන ක්‍රීඩකයා ආශ්‍රප් වර පාරක් කිල්ලකින් පන්දුව ලෝන් ඕන් දිසින් රාජපක්ෂ පන්දුව නතර කරනවා අයෙක් ලකුණකේ ශයිමකට පත් වෙනවා එම ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි මේ වන විට අපිට මේ පාසල් භූමියට ඇතුල් වෙන අන්තයේ ඓතිහාසික අන්තයක් දාබර කඩාරෝඩි හිතවතුනි බෝ රෝපණය ඓතිහාසික පුතු පිළිම වහන්සේ වැඩ වාසය කරන ඓතිහාසික ස්ථානයක් දාබර කඩාරෝඩි හිතවතුනි මේ බණ්ඩාරගම ආසනයේ ඉපරිණිම බෝගසක් ලෙස ඉතිහාසගත වෙනවා දාබර කඩාරෝඩි හිතවතුනි එවර පාරේ ලකන ලෙෆ්ට් අරාන්රායි පහර ලකුණු 6යි ලෝන් ඕනියලිමයි පන්දු පාර පතිතවානේ ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි
ඉනි මේ දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නේ මොහමඩ් ආමිඩ් ලැබෙන මාසයේ අවසන් සතියන්තයේ තවත් දැන්ත තරඟ අවලියක් ගෝලදුවේදී සූදානම් කර තිබෙනවා ලෝක දුම්බෙටි විරෝධී අභියෝගත කුසලාන ක්‍රිකට් තරඟ මාලාව ලෝක දුම්බෙටි විරෝධී තරඟ මාලාව න එදාට කිසිවෙකුට දුම්බෙටි පානය කරන්නට ඉඩකඩ නැහැ කමෙන්ට් එකක් දාන්න පුළුවන් පාකි රාෂ්ට්‍ර පුළුවන්ද කියා එමෙ ඉන්න වෙනවා දාබර කඩාලෝලි හිතවතුනි එවර පාන්දුව සාර්ථක පන්දුවක් යොමු කරනවා හිතාමත්වද පන්දුවක් හාමිඩ් දීර්ඝ විරාමයකින් අනතුරුව පසුගිය සතිය අන්තයේදී ඉංගිරියේදී මා දුටුවේ දැන් යුනයිටඩ් කණ්ඩායම නසීම් මාස්ටර් කාසිය වාසියරගා බලිතුයි අතිශයින්ම තියෙන තරගයක් ආරම්භ වන්නට නියමිතව තිබෙන අටුළු ගම සටන දාබර කඩාලෝලි හිතවතුනි Sudanam Madamit Wamatin Pandwari Mutawa Harini Padana Minister Pasikaramera Para Kilakarana Odugwane Long Opiali Lakno Hayai Dabar Kadalo Hitavatune Metaram Haye Parwa Lalin Pratichara Labenate Tue Mohammed Amid Ke Viveki the Kya Masit Tule Nagunu Prashnarte Dabar Kadalo Hitavatune දහකාරය දක්ව ලැබෙනවා දාඹර ක්‍රාරෝඩි හිතවතුනි මේ තරග මාලාව ප්‍රබල කණ්ඩායම් වලට අපලයක් සිදු වෙන තරග මාලාවක් කියන ප්‍රශ්නාර්ථය දාඹර ක්‍රාරෝඩි හිතවතුනි දැන් අපවත ලැබෙනවා සඳහවාගේ මොහමඩ් නිෂ්මි මාතා බලාපොරොත්තු සිටියේ දූරියන් පානය කරන්නට නමුත් මෙවර දූරියන් නෑ දැන් කෝපි පානය සුපුරුදු පරිදි ලැබෙනවා දාබර කඩාරෝඩි හිතවතුනි දූරියන් වලට බොම කැමැතිම ජාතීන් ගත්තාම ඉස්ලාම් ජාතිකයන් එවැගේම බෞද්ධ ජාතිකයන් කිරිබතක් පිළියෙල කරනවා ඉන්දු ජාතිකයන්ටම ආවේනික ආහාරය මුං කිරිබත් දාබර කඩාරෝඩි හිතවතුනි විවිධ ජාතීන්ට විවිධ ආකාරයේ ආහාර පාන වෙන්ව තිබීමත් විශේෂත්වය මේ එකම රටක් තුල දාබර කඩාරෝඩි හිතවතුනි දා සුදානම් මානේ තමන්ගේ සීමාවෙ සිට පන්දු යොමු කරන්නට වර ප්ලේ කිරීම පාරෙල්ල කරනවා ඩීප් ස්කාලේ ගියලින් පාසෙම ලකුණක් කරා ප්‍රතිමාරුව දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා සාර්ථකයි පන්දුව පතිත වෙනවා පමණයි තුටුවේ නැවත ඉපිලීමක් දක්වන්න ලැබුණේ නැහැ ක්‍රීඩාපිටි පීටීම ස්වභාවය ආනුව එම ලකුණු දෙක සමගින් ලකුණු 20ක් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා තිබෙනවා දාබර ක්‍රීඩාලෝලි හිතවතුනි දැන් 2500කට වැඩි පිරිසක් මේ තරග මාලාව නරඹන දසුන් දැන් දක්වන්න ලැබෙනවා CS live ඔස්සේ දාබර ක්‍රාරෝඩි හිතවතුනි දැන් සූදානම් වන්නේ විචාරය කරන අන්තිම පන්දුවක් යොමු කරන්නට එවර සාර්ථක මග හැරී යන පන්දුව ප්‍රසන්න ධම්මිකගෙන් දක්වලා ලැබුණේ එක් ස්ලිප් ක්‍රීඩකෙක් ධනුෂ්ක සම්පත් රඳවා තිබෙනවා තරම පිට ඉන්න දෙසින් ස්ලිප් ක්‍රීඩකෙක් රඳවාගෙන ඩීප් මිඩ් විකට් රාජපක්ෂ මිඩෝනි long on long off යන ස්ථාන සමිඩ් ඔෆ් අතරට වන්න විජේ රත්නම් සංචුකාන් දාබර ක්‍රාරෝඩි හිතවතුනි දැන් නවත සූදානම් එවර අස්ථාර්ථක පන්දුවක් යොමු වෙනවා ලකුණක් ලබා ගන්නට ඉඩ කඩ නෑ දාබර ක්‍රාරෝඩි හිතවතුනි ශරීරය උණුසුම් කර අරින කෝපි පානය දැන් අපවත ලැබුණා දාබර ක්‍රාරෝඩි හිතවතුනි මේ පිළිබඳවත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පිරිනමනවා කවදාත් අට්ටුලු ගමට ආවම ඔවුන්ගේ ලැබෙන විශේෂ ආගන්තුක සත්කාර පිළිබඳව එවර පාරා කෙල්ල කරනවා පන්දුව වයිඩ් මිඩා නියලින් ලක්නෝ 6යි පානන්දුර සුපර් ෆැෂන් කඩක් යන ප්‍රේක්ෂකයන් බවට පත් කරන ආකාරයක් දක්ව ලැබෙනවා ලකුණු 26යි පන්දුවාර 3ක් දැන් නිමාව දකින විට දාබර ක්‍රාරෝඩි හිතවතුනි සුන්දර මතකයන් දාබර ක්‍රාරෝඩි හිතවතුනි මේ තීරණාත්මක අවසන් පන්දුවාරය යොමු කරන්නට සූදානම් වන්නේ ද සූදානම් අප විචාරය කරන අන්තිම පන්දු යොමු කරන්නට එවර පාරක් කෙල්ල කරනවා පන්දුව ඇති යනවා කවස්සා පොයින්ට් අතරින් පාස්සෙම ලකුණයි දෙවන ලකුණ කරා වේගයෙන් ප්‍රතිමාරු කර ගන්නවා සාර්ථකයි කඩලු අතර දිව්‍යාම ලකුණු 28යි මේ වන විට පන්දුවට මුහුණ දෙමින් සිටින්නේ අරුණ සමගින් අශ්‍රප්
ප්‍රතිකාර සුසන්යෝගය හොඳ සම්බන්ධතාවයක් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගන අයුරක් දක්වලා ලැබෙනවා ටීම් ITS කණ්ඩායමේ දැන් සූදානම් ප්‍රධාන විනිශ්චයකාර්තුමාන් පාසු කරමින් දර්ශනීය හෙලිකොප්ටර් පාරකට සමාන පාරක් කෙල්ල කරන්නේ දාබර ක්‍රාරෝලේ හිතවතුනි ලකුණු 6යි මේ අවසන් පන්දු වාර තුල සුපර් පැෂන් පන්දු යවන්නන්ගේ හදගස්ම වැඩි කරන දසුන් දක්ම ලැබෙනවා ලකුණු 34ක් ලබාගෙන හොඳ ලකුණු සංඛ්‍යාව පළමු පන්දු වාරයේ හැරුණාම මේ වන විට ඔවුන් පන්දු 10ක් තුල ලකුණු 34ක් රැස් කිරීම තමයි විශේෂත්වයේ දාබර ක්‍රාරෝලේ හිතවතුනි අවසන් පන්දුවාරේ හොඳ සම්බන්ධතාවයක් අශ්‍රෆ් සමගින් අරුණ 6 පාරවල් 3යි ලකුණු 20යි අශ්‍රෆ් මේ වන විට ලකුණු 13යි 6 පාරක් සහ 4 පාරක් සමගින් මේ සම්බන්ධතාවය ගොඩනගනවා තුන්වන විකට් වෙනුවෙන් එවර සාර්ථක පන්දුවක් යොමු කරනවා ඉක්මන් ලකුණකින් ප්‍රතිමාරුව දමා ගසනවා පන්දුව කඩුල්ලට ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා 35 වන ලකුණ ලෙග් බයිස් ලකුණ පාද ලකුණක් ඇටියට සටහන් තබනවා ලකුණ 35යි මුල් ලකුණ සංඛ්‍යාව දැන් අපට සුපුරුදු පාරදී වයිසර් මාතා ජූස් එකක් රැගෙන එනවා බෝධිනා දැන් අනුමාන කරන්නේ දූරියන් වගේ දාබර කඩාලොඩි හිතවතුනි දූරියන් ජූස් එක රස විඳින්නට දැන් අවස්ථාව උදා කර තිබෙනවා දාබර කඩාලොඩි හිතවතුනි වාරකම් කාලේ අපට ජූස් ලබා දීම විශේෂත්වයක් දාබර කඩාලොඩි හිතවතුනි වාරකම් කාලයක් දාබර කඩාලොඩි හිතවතුනි දර්ශනීය පාරක් කෙල්ල කරනවා පාදයේ තුලට යොමු කරලා පන්දුව मेरा मिलिनट अहमतक लवना हाये पारक दाबर कडालोली हितवතුනි ලකුණු 40 එකයි ලකුණු 40 ටිකක් අවශ්‍යයි තරගේ ජයග්‍රහණේ මාව තරුණ්‍ය දාබර කඩාලොඩි හිතවතුනි ඒ උදාාරතර චේත්‍රාවෙහි දැනුවත්භාවයක් යම්කිසි පණිවිඩයක් සමාජයට දීමේ අරමුණේන ඔහු තෙරාදේ තරඟ මාලාව සංවිධානය කර තිබෙන එළඹෙන ජුනි 28 29 දෙදින පුරාවට ගෝනදුව ක්‍රීඩා පිටිය තුල ශූරයින්ට 2 ලක්ෂයක් අනිශූරයින්ට ලක්ෂයක් ඒ වගේම තුන්වෙනි ස්ථානයේ සඳහා රුපියල් 50000ක් වෙනමට කටයුතු සූදානම් කර තිබෙන ලකුණු 15යි මුල් ලකුණු සංඛ්‍යාව තරමක් ඈත් වී තරඟ නරඹා සංවිධායක මණ්ඩලයේ සහාය දක්වන සංවිධායක මණ්ඩලයට ප්‍රේක්ෂකයන්ගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කරන්නේ දිල්සාර දෙවෙනවා ප්‍රථම පන්දුව ඥානාන්විත ක්‍රියාවක් නොවේ ලෝෆුල් ටොස් පන්දුවක් ධනුෂ්ක සම්පත් වැනි දකුණත් ප්‍රවේගකාරී පිටිකරුවෙකුට යොමු කිරීම යනුව ලකුණු 6කින් මුල් ලකුණු සංඛ්‍යාව දැන් 21 දක්වා ඉහළ නැගී තිබෙනවා දාබර කඩාලොඩි හිතවතුනි ඒ වගේම තවත් දැවැන්ත තරගාමලයක් නයිරෝ සනිරෝ විශේෂම නයිවල සනිරෝ ක්‍රඩාංගණය තුළ පැවැත්වීමට නියමිතයි දර්ශන කොන්ක්‍රීට් අභියෝගතා කුසලාන තරග මාලාව ජුලි මාස 5 වෙනිදා ශූරයින්ට 2 ලක්ෂයක් අනිශූරයින්ට රුපියල් ලක්ෂයක් පිනමන තරග මාලාව කඩුල් රකින්න පසුපස සිටින ප්‍රේක්ෂකයන් මදක් ඈති තරග නරඹා සංවිධායක මණ්ඩලයේ දායකත්වයෙන් කරන දිවයිතුම් කරන මේ ළඟ පාන්දු එවරත් අනුෂ්ක සපත් පහර එල්ල කරන්නේ දීපිටික ඩැසින් ස්ථානගත කිරීම සාර්ථකයි ෆ්ලැට් 6 එකක් දක් ලැබෙන්නේ දාබර කඩාලොඩි හිතවතුනි අනුව දැම්මු ලකුණු සංඛ්‍යාව හරියටම ධනුෂ්ක සම්පත්ගේ ජේසිය පසුපස සටහන්ව තිබෙන අංකයේ අංක 27 දැන් ලකුණු පුරවත් ලකුණු 27යි මහේල ජාවර්ධන ජාත්‍යන්තරයේ අංක 27ද යොදාගත් මා විශේෂයෙන්ම අප කියන හොඳ බුද්ධියක් තිබෙන හොඳ මොලයක් තියෙන ක්‍රීඩකයෙක් එයින් අදහස් කරන්නේ අනිත් කට්ටිය මොලයක් නැති ක්‍රීඩකයන් කියා වැරදියට තේරුම් ගන්න එපා මහේල ජයවර්ධන උපායශීලී ක්‍රීඩකයෙක් ඔබ මුම්බා ඉන්ඩියන්ස් කඳවුර හොඳින් අධ්‍යයනය කරන්න මෙවර IPL තරඟාවලියේදී ඔහුගේ කියවීම සම්බන්ධයෙන් ක්‍රීඩකයෙක් ලෙසත් හොඳ බුද්ධියකින් යුතු ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෙක් එවර පහර එල්ල කරනවා long off this සිට පාන්දු ඇදී යන්නේ
ගානේ අශ්රෆ් පන්දු නතර කරගන්න උත්සාහ දරුවෙක් ලකුණක් එකතු කර ගන්නවා. එන මුලක්කන සංඛ්‍යාව 28යි. දාබර කඩාලුඩි හිතමුතුනි දෙවෙනි පන්දු ආරය මේ වන විට ක්‍රියාත්මක වන්නේ. විශාල ප්‍රේක්ෂක පිරිසක් දැන් අට්ලු ගමල් ගසාලි විද්‍යාලය කඩා පිටිය දැන් සැනකිලි ස්වරූපයක් පන්දුවත් පිත්තත් අතර දෝලණය වන දන්ද සටන් බොහොමයක් දක් ලැබෙන හෝරා කීපයක් ඉතිරිව තිබෙන්නේ CS live හරහා ලෝපුරා විශ්‍රී සිටින සැහැල්ලු පන්දුවට ආදරය කරන ප්‍රේක්ෂක හිතවතුන් මේ වෙන විට අපත් සමග අත්වැල් බැඳගෙන සිටිනවා. දැන් සූදානම් පන්දුවම කිරීම සඳහා රයිඩා මොහමද විකට් එකකට මේ ළඟ පන්දුව රාජපක්ෂ ලෙෆ්ට් හෑන්ඩ් ආන්රයි පහර එල්ල කරන්නේ උඩ පන්දුව සුරකිව රැග ගන්නා විට ඒ නෙමේ ප්‍රථම විකටුව මුලක්කඩ සංඛ්‍යාව 28 දී බෙද වැටෙන්නේ දාබර කඩාලුඩි හිතමුතුනි එළඹෙන කල්සා රන් කුසලාන තරග මාලාව මැයි 26 සිට ජූලි 12 දක්වා ක්‍රියාත්මක වන්නේ. දැවැන්ත තරග මාලාවක් සුපර් ෆැෂන් ක්‍රඩකින් ප්‍රථම තරගය ජූලි 9 වෙනිදා ක්‍රීඩා කරාවි දාබර කඩාලුඩි හිතමුතුනි. දැන් සූදානම් පන්දු යොමු කිරීම සඳහා ලාහිරු කැඳවන්නේ නව පන්දු ආරය ආරම්භ කරන්නට මේ පන්දුවට හයේ පාරක් එල්ල කරොත් මුර්ෂිකාන් මාතා රුපියල් 5000ක මුදලක් ලබා දෙන බව ප්‍රකාශ කළා පමණයි. තනුෂ්ක සම්පත් පන්දුව පතිත වනවා සමගමයට ප්‍රතිචාර දක්වන ආකාරය දක් ලැබෙන්නේ. ඒ අනුව ලකුණු 6කින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි දාබර කඩාලුඩි හිතවතුනි. මුර්ෂිකාන් දැන් මොනර කොළ 5ක් විසිකල යුතුයි. විශේෂයෙන්ම ඊයේ දිනේ ශාමිල් මා දැනුවත් වුණා රුපියල් 40000ක මුදල් ත්‍යාගයකට හිමිකම් කිව්වේ. ඒ වගේම යාසී රුපියල් 10000ක් අට්ලුගම දැන් වාණිජකරණයට ලක්ව තිබෙන සැහැල්ලු පාදු ක්‍රීඩාවේ තවත් දිරිගැන්වීම් දක්නට ලැබෙනවා දාබර කඩාලුඩි හිතවතුනි. 34යි මුලක්කඩ සංඛ්‍යාව 34 for 1. Tanushka Sampat, big band, right hand on strike. There he comes Lahiro. Right arm round the wicket, runs and balls to Tanushka Sampat. Good delivery. But Rikas interested for a single. Anyhow, dot ball. No chance of a run. Lahiro, former Homagam ex-Sat player. He is representing team ITS in this competition. So 34 now. 34 for 1. 8 runs needed. 6 balls remaining. So in order to come back strongly to this game, I believe that Team ITS need to pick up the wicket of this man, Tanushka Sampat. He's a dangerous cricketer, no doubt about that. Such a promising cricketer. He is representing softball cricket more than 2 decades in Sri Lanka. Not only in Sri Lanka, but also in several parts of the world. This time runs and balls, flies it away, pulls it away over mid-wicket for another half a dozen. So with that 6 score moves on to now 40 for 1. Tanushka Sampat moves on to 32 with that 6. 5 big sixes. That's why I mentioned he's a dangerous cricketer. So 2 runs needed. 40 for 1. ලකුණු 40යි මුලක්කඩ සංඛ්‍යාව. තවත් ලකුණු දෙකක් පමණයි අවශ්‍ය වන්නේ තරගයේ ජය ගන්නට. සුපර් ෆැෂන් කළමනාකාරතුමන් අද වේලාසනම කණ්ඩායම පැමිණීමට පෙර ආතු මොහු ක්‍රීඩා පිටට පැමිණ සිටියා. මන්ද අට්ලු ගම එතරම් ආකර්ෂණයක් තිබෙන ක්‍රීඩා විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන් සිටින ප්‍රදේශයක් දිවෙනවා. මේ ළඟ පාන්දු යොමු කරන්නේ එවර ස්කූප් පාරක් එල්ල කරනවා. පාන්දු ඇදී යන්නේ තර්ඩ් බෑන්ඩ් දෙසින් ලකුණු දෙකක් එකතු කර ගන්නමින් තරගයේ ජය ගන්නවා සුපර් ෆැෂන් ක්‍රීඩකෙන් ටීම් ITS කණ්ඩායම පරාජයට පත් කර ගන්නමින් දාබර කඩාලුඩි හිතමුතුනි. Danushka Sampat ආරාධනා කරනවා මුර්ෂිකාන් මහතාගේ අනුග්‍රහක දායකත්වය ඇතිව පිරිනමන ලබන රුපියල් 5000 මුදල් ත්‍යාගය දිනා ගන්නට මේ ස්ථානට සම්බන්ධ වුණා. නැතත් සූදානම් ප්‍රින්ස් දිවෙනවා. මේ ළඟ පන්දුව යොමු කරන්නේ එවර පොල් පහර එල්ල කරනවා අයලෙම කකාන දෙසින් ලකුණු 6ක් එකතු කරගන්නේ රාජපක්ෂ. අනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව 13යි දාබර කඩාලුඩි හිතමුතුනි. ප්‍රථම පන්දුවාරය අප රැඳී සිටින්නේ මේ ක්‍රීඩා කරන ධනුෂ්ක සම්පත් සිය ක්‍රිකට් දිවියට වසර 20ක් කෙසේ නැතොත් දශක දෙකක් සපිරීම නිමිත්තෙන් දැවැන්ත තරග මාලාවක් සංවිධානය කර තිබෙනවා. TS27 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ලෙස සංවිධානය කර තිබෙන තරග මාලාව නොදුර අනාගතයේ මේ වසර තුල පවත්වන්නට මිලියන 2ක මුදල් සම්භාරයක් බෙදා හරින දැවැන්ත තරග මාලාවක් තිබෙනවා. මේ ළඟ පන්දු යොමු කරාට කසුන් රාජපක්ෂ පාරෙල කරනවා. පන්දු ඇදී යන්නේ තර්ඩ් බෑන්ඩ් දෙසට වන්නට ලකුණු දෙකක් එකතු වෙනවා. ඉබ පහරට යන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි දාබර කඩාලුඩි හිතමුතුනි. ප්‍රථම පන්දුවාරේ නිමාව දක්ින විට